නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහරති ගිජ්ජකූටේ පබ්බතේ අතකෝ චත්තාරෝ මහරාජා මාතියාච යක්ඛසේනාය මහතියාච ගන්ධබ්බසේනාය මහතියාච කුම්භණ්ඩසේනාය මහතියාච නාගසේනාය චතුද්දිසං රක්ඛන්තපෙත්වා චතුද්දිසං ගුම්බන්තපෙත්වා චතුද්දිසං ඕවරණන්තපෙත්වා අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්ත වන්නා කේවල කප්පං ගිජ්ජකෝටං ඕභාසෙත්වා යේන භගවා තේනොපසංකමින්සු උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු තේපිකෝ යක්ඛාපේ කච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදින්සු අපේ කච්චේ භගවතා සද්ධින් සම්මෝදින්සු සම්මෝදනීයං කතං සාරාණීයං වීතිසාරිත්වා ඒකමන්තං නිසීදින්සු අපේ කච්චේ යේන භගවා තේනංජලින් පනාමෙත්වා ඒකමන්තං නිසීදින්සු අපේ කච්චේ නාම ගොත්තං සාවිත්වා ඒකමන්තං නිසීදින්සු අපේ කච්චේ තුන්නී භූතා ඒකමන්තං නිසීදින්සු මා විසින් මෙසේ අසන ලදී එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගානුවර ගිජුකුළු පර්වතයෙහි වැඩවසනසේක එකල්හි සතරවරම් මහරජවරු මහත්නෝ යක්ෂ සේනාවක්ද මහත්නෝ ගාන්ධර්ව සේනාවක්ද මහත්නෝ කුම්භාණ්ඩ සේනාවක්ද මහත්නෝ නාග සේනාවක්ද
සිව් දිශාවේ රැකවල් කරවා සිව් දිශාවේ මහ බල සෙනග පිහිටුවා සිව් දිශාවේ මනාරක වරණ පිහිටුවා පෙර යම් රාත්‍රිය ගෙවුන කල්හි ඉතා සුන්දර වූ රූප සෝභාවෙන් යුතුව මුළු මහත් ගිජ්ජකූටයම ඒකාලෝක කරගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාහුය එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත් පස්ව උන්නාහුය සතරවරම් දෙවිවරුන් සමග පැමිණියාහු ඒ යක්ෂයන්ගෙන් නැතැම් යක්ෂයෙක් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත් පස්ව උන්නාහුය ඇතැම් යක්ෂයෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූවාහුය සතුටු විය යුතු පිළිසඳර කතාබහ කොට එකත් පස්ව උන්නාහුය ඇතැම් යක්ෂයෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ ප්‍රණාම කරමින් එකත් පස්ව උන්නාහුය ඇතැම් යක්ෂයෙක් තම තමන්ගේ නම් ගොත් ප්‍රකාශ කොට එකත් පස්ව උන්නාහුය ඇතැම් යක්ෂයෙක් නිශ්ශබ්දව එකත් පස්ව උන්නාහුය ඒකමන්තන් නිසින්නෝකෝ වෙස්සවනෝ මහරාජා භගවන්තන් ඒ තදවෝච එකත් පස්ව උන්නාහු වෙසමුනි මහා දිව්‍ය රාජයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකලේය සන්තිහි බන්තේ උලාරායක්ඛා භගවතෝ අපසන්නා සන්තිහි බන්තේ උලාරායක්ඛා භගවතෝ පසන්නා සන්තිහි බන්තේ මජ්ජිමායක්ඛා භගවතෝ අපසන්නා සන්තිහි බන්තේ මජ්ජිමායක්ඛා භගවතෝ පසන්නා සන්තිහි බන්තේ නීචායක්ඛා භගවතෝ අපසන්නා සන්තිහි බන්තේ නීචායක්ඛා භගවතෝ පසන්නා යේ බුයේන කෝපන බන්තේ යක්ඛා අපසන්නා යේව භගවතෝ තං කිස්ස හේතු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැදී සිටින්නා වූ
බල සම්පන්න යක්ෂයෝ සිටින්නාවුය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටින්නාවූ බල සම්පන්න යක්ෂයෝ සිටින්නාවුය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැදී සිටින්නාවූ මධ්‍යම ආනුභාව ඇති යක්ෂයෝ සිටින්නාවුය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටින්නාවූ මධ්‍යම ආනුභාව ඇති යක්ෂයෝ සිටින්නාවුය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැදී සිටින්නාවූ නීච වූ යක්ෂයෝ සිටින්නාවුය ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදී සිටින්නාවූ නීච වූ යක්ෂයෝ සිටින්නාවුය ස්වාමීනි ඔය යක්ෂයෝ අනාහි බොසෙයින්ම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපැදීමෙන් සිටින්නාවුය එයට හේතුව කුමක්ද භගවාහි බන්තේ පානාතිපාතා වේරමණියා ධම්මං දේසේති අදින්නාදානා වේරමණියා ධම්මං දේසේති කාමේසු මිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති මුසාවාදා වේරමණියා ධම්මං දේසේති සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණියා ධම්මං දේසේති යේ බුයේන කෝපන බන්තේ යක්ඛා අපටි විරතා යේව පානාතිපාතා අපටි විරතා අදින්නාදානා අපටි විරතා කාමේසු මිච්ඡාචාරා අපටි විරතා මුසාවාදා අපටි විරතා සුරාමේරය මජ්ජපමාදට්ඨානා තේ සන්තං හෝති අප්පියං අමනාපං ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වනාහි ප්‍රාණඝාතයෙන් වැළකීම පිණිස දහම් දෙසනසේක සොරකමින් වැළකීම පිණිස දහම් දෙසනසේක වැරදි කාම සේවනයෙන් වැළකීම පිණිස දහම් දෙසනසේක
බොරු කීමෙන් වැළකීම පිණිස දහම් දෙසනසේක මත්වීමටත් ප්‍රමාදයටත් හේතු වන්නා වූ මත්පැන්නා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම පිණිස දහම් දෙසනසේක ස්වාමීනී ඔය යක්ෂයෝ වනාහි බොහෝසෙයින්ම ප්‍රාණඝාතයෙන් වැළකී නොසිටින්නාහුය සොරකමින් වැළකී නොසිටින්නාහුය වැරදිකාම සේවනයෙන් වැළකී නොසිටින්නාහුය බොරු කීමෙන් වැළකී නොසිටින්නාහුය මත්වීමටත් ප්‍රමාදයටත් හේතු වන්නා වූ මත්පැන්නා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී නොසිටින්නාහුය එම නිසා ඔවුන්ට මේ ශ්‍රී සද්ධර්මය අප්‍රිය දෙයක්මය අමනාප දෙයක්මය සන්තිනි බන්තේ භගවතෝ සාවකා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්ති අපසද්දානි අපනිග්ඝෝසානි විජනවාතානි මනුස්සරාහසෙය්‍යකානි පටිසල්ලාන සාරුප්පානි තත්ත සන්ති උලාරායක්ඛා නිවාසිනෝ යේමස්මින් භගවතෝ පාවචනේ අප්පසන්නා තේසං පසාදාය උග්ගණ්හාතු බන්තේ භගවා ආටානාටියං රක්ඛං භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං ගුත්තිආරක්ඛාය අවිහිංසාය පාසු විහාරායාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ වනාහි ආරණ්‍යවලද වනලැබ්වලද ඉතා දුර සේනාසනවලද ඉතා නිශ්ශබ්ද වූ ජනයාගෙන් තොර වුණා වූ මිනිසුන්ගේ උදෙකලා කටයුතු වලට යෝග්‍ය වූ බණ භාවනා කිරීමට සුදුසු වන්නා වූ සෙනසුන්වල වැඩ සිටින්නා වූය භාග්‍යවතුන් වහන්සේ වදාරන ලද ශ්‍රී සද්ධර්මය කෙරෙහි අපැදී සිටින්නා වූ මහානුභාව සම්පන්න යක්ෂයෝද එබඳු තැන්වල නිබඳව වාසය කරන්නාහුය ඔවුන්ගේ පැහැදිලි
පැහැදීම ඇතිවනු පිණිස භික්ෂූන්නටද භික්ෂුණීන්නටද උපාසකයන්නටද උපාසිකාවන්නටද උවදුරු ඇති නොවීම පිණිසද රැකවරණය පිණිසද වෙහෙස ඇති නොවීම පිණිසද පාසු විහරණය පිණිසද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ආටානාටිය නම් වූ මේ ආරක්ෂාව ඉගෙන වදාරනසේක්වා. අදිවාසේසි භගවතුන්හි භාවේන අතකෝ වෙස්සවනෝ මහරජා භගවතෝ අධිවාසනං විදිත්වා තායං වේලායං ඉමං ආටානාටියං රක්ඛං අභාසී. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව වැඩ සිටීමෙන් එම ආරාධනය ඉවසා වදාළසේක. එකල්හි වෙසමුනි මහා දිව්‍ය රාජයා ඒ වේලාවෙහි මේ ආටානාටිය නම් වූ ආරක්ෂාව පවසා සිටියේය. විපස්සිස්ස නමතු චක්කුමන්තස්ස සිරීමතෝ සිකිස්සපි නමතු සබ්බ භූතානුකම්පිනෝ. සදහම් මෙස් නැති සොඳුරු සිරිය ඇති විපස්සී බුදුරජාණන්ට නමස්කාර වේවා. සියලු සතුන්නට අනුකම්පා ඇති සිඛී බුදුරජාණන්ට නමස්කාර වේවා. වෙස්සබුස්ස නමතු නාත කස්ස තපස්සිනෝ නමතු කකුසන්ධස්ස මාරසේනාපමද්දිනෝ. සියලු කෙලෙස් නැති වෙරවීරිය ඇති වෙස්සබෝ බුදුරජාණන්ට නමස්කාර වේවා. දසමරසේනාවොද තෙද බිඳහල කකුසඳ බුදුරජාණන්ට නමස්කාර වේවා. කෝනාගමනස්ස නමතු බ්‍රාහ්මනස්ස උසීමතෝ කස්සපස්ස නමතු විපමුත්තස්ස සබ්බදී. කෙලෙස් බැහැර කළ බඹසර නිම කළ කෝනාගමන බුදුරජාණන්ට නමස්කාර වේවා. හැම කෙලෙසුන්ගෙන් නොදින් මිදී ගිය
කස්සප බුදුරජාණන්ට නමස්කාර වේවා අංගීරසස්ස නමතු සක්්‍ය පුත්තස්ස සිරීමතෝ යෝයි මන්ධම්ම මදේසේසි සබ්බ දුක්ඛා පනෝදනං ලොවේ සියලු දුක් මැනවින් දුරුවන මේ සිරි සදහම් පවසවදහල යම් කෙනෙකුන් වෙද සොඳුරු සිරිය ඇති ශාක්‍ය පුත්‍ර වූ අංගීරස වූ අපගේ ගෞතම බුදු සමිඳුන්ට නමස්කාර වේවා යේ චාපි නිබ්බුතාලෝකේ යථා භූතං විපස්සිසුං තේජනාපි සුනා මහන්තා වීත සාරදා ඒ බුදුවරු ලොව නිවනට වැඩිසේක්මය හැමදේ ගැන සැබෑ තත්වය විදසුන් කළසේක්මය ඒ නරෝත්තමයන් වහන්සේලා පිසුනු බස් නොපවසත්මය මහානුභාව සම්පන්නමය සසර බිය නැතිසේක්මය හිතං දේව මනුස්සානං යන්නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං වීත සාරදං දෙවි මිනිසුන්ට හිතසුව සලසන ගෞතම නම් වූ විජ්ජාචරණ සම්පන්න වූ මහානුභාව සම්පන්න වූ හැම බියෙන් නිදහස් වූ බුදුරජාණන් වහන්සේට දෙවි මිනිසුන් නමස්කාර කරන්නාවුය යතෝ ගච්ඡති සූර්යෝ ආදිච්චෝ මණ්ඩලී මහා යස්ස චොග්ගච්ඡ මානස්ස සංවරී පිනිරුජ්ජති උදාවන යම් තැනකින් ඒ මහා හිරු මණ්ඩල දිලිසෙමින් බබලන මහා මණ්ඩලයක් වන හිරු නැගෙන විට රයද පාවී යනු ඇත යස්ස චොග්ගතේ සූරියේ දිවසෝති පවුච්චති රහදෝ පිතත්ථ ගම්භීරෝ සමුද්දෝ සරිතෝදකෝ හිරුදාවන විට දවසයයි කවුරුත් කියන්නේ අන්න ඒ පෙදෙසේ ඉතා ගැඹුරට සරිසේ
ගංගා ජලය එක් වූ සමුදුර නමින් නැති ජල තටාකය තිබෙන්නේ ඒවන්නන්තත්ථ ජානන්ති සමුද්දෝ සරිතෝදකෝ ඉතෝසා පුරිමාදිසා ඉතිනං ආචික්ඛති ජනෝ පැතිරුණු ජලය ඇති එය මහා සමුදුර ලෙස මේ අයුරින්ම ඒ දෙය බොහෝ දෙන දන්නාහුය ඒ දිසාවට ජනයා පෙරදිගයි පවසන්නේ යන්දිසං අභිපාලේති මහරාජායසස්සිසෝ ගන්ධබ්බානං ආධිපති දතරට්ඨෝති නාමසෝ යසස් පිරිවරති ගාන්ධර්වයන්ට අධිපති දතරට්ඨ නම් ඇති ඒ මහා දෙව් රජතෙමේ ඒ පෙරදිග පෙදෙස අනපතුරුවන්නේ රමති නච්ච ගීතේහි ගන්ධබ්බේහි පුරක්ඛතෝ පුත්තාපිතස්ස භාවෝ ඒකනාමාති මේ සුතං ගාන්ධර්වයන් පෙරටු කොට නැටුමින් ආගැයුමින් ඒ රජ සතුටු වන්නේ මා විසින් අසන ලද්දේ එකම නමින් යුතු පුතුන් බොහෝ ගණනක් ඒ දෙවිට ඇත්තාහුයයි අසීතින් දස ඒකෝච ඉන්දනාමා මහබ්බලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්ධුනං අනෝ එකක් වූ ඒ දිව්‍ය පුත්‍රයෝ මහා බල සම්පන්න වූ ඉන්ද්‍ර නම ඇත්තාහුය හිරුගොත් වංශයේ උපන් බුදු සමිඳුන් දුටුව කල්හි ඒ දෙව් පුතුන් වඳින්නාහුය දුරතෝව නමස්සන්ති මහන්තං වීතසාරදං නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම දුරසිටම වඳින්නාහුය මහානුභාව සම්පන්න වූ විශාරද බවට පත් වූ ආජානීය පුරුෂයාණෙනි ඔබ වහන්සේට නමස්කාර වේවා පුරුෂෝත්තම යාණෙනි ඔබ වහන්සේට නමස්කාර වේවා
කුසලේන සමෙක්ඛසි අමනුස්සාපිතං වන්දන්ති සුතන්නේතං අභින්නසෝ තස්මා එවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විද්‍යාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං කුසල් බලයෙන් යුතුව කරුණ දැකවදාල මැනව අමනුෂ්‍යයෝද ඔබ වහන්සේ හට වන්දනා කරත්මය අප විසින්නය නිතරම අසන ලද්දේය ඒ නිසා මේ අයුරින් අපිද පවසා සිටින්නෙමු ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට වන්දනා කළ මැනව ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට අපි වන්දනා කරමු විද්‍යාචරණ සම්පන්න වූ බුදුරජාණන් වහන්සේට අපි වන්දනා කරමු යේන පේතා පෞච්ඡන්ති විසුනා පිට්ඨිමන්සිකා පානාති පාතිනෝ ලුද්දා චෝරානේකතිකා ජනා විසුණු බස් පවසන පිටිමස් කතයි පවසන ප්‍රාණවද හැම කරන නපුරු ගති ගුණ පවතින වංචනික සොරෝ ඒ ප්‍රේත ජනයා යම් තැනක ගෙන යන්නාවුද ඉතෝ සාදක්ඛිනා දිසා ඉතිනං ආචික්ඛති ජනෝ යං දිසං අභිපාලේති මහරජාය සස්සිසෝ මෙයින් දකුණු දිග ඒ පෙදෙස ඇත්තේමය දකුණු දෙස අන පතුරන කිත්යසස් හැම පැතිරුණ දෙව් රජෙක් එහි සිටින්නේමය කුම්භණ්ඩානං ආධිපති විරුල්ලෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේහි කුම්භණ්ඩේහි පුරක්ඛතෝ කුම්භණ්ඩයන්ට අධිපති විරුල්හ නම් ඇති ඒ මහදෙව් රජතෙමේ කුම්භණ්ඩයන් පෙරටු කොට නැටුමින් ආගැයුමින් ඒ රජු සතුටු වන්නේ පුත්තාපිතස්ස බහවෝ ඒකනාමාති මේ සුතං අසීතින් දස ඒකෝච ඉන්දනාමා මහබලා එකම නමින් යුතු පුතුන් බොහෝ ගණනක් ඒ දෙවිට ඇත
ඇත්තාහුයයි මාවිසින් අසන ලද්දේ 91ක් වූ ඒ දිව්‍ය පුත්‍රයෝ මහා බල සම්පන්න වූ ඉන්ද්‍ර නම ඇත්තාහුය තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝව නමස්සන්ති මහන්තං වීතසාරදං නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම හිරුගොත් වංශයේ උපන් බුදු සමිඳුන් දුටුව කල්හි ඒ දෙව් පුතුන් දුර සිටම වඳින්නාහුය මහානුභාව සම්පන්න වූ විශාරද බවට පත් වූ ආජානීය පුරුෂයාණෙනි ඔබ වහන්සේට නමස්කාර වේවා පුරුෂෝත්තමයාණෙනි ඔබ වහන්සේට නමස්කාර වේවා කුසලේන සමෙක්කසී අමනුස්සාපිතං වන්දන්ති සුතන්නේතං අබින්නසෝ තස්මා එවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං කුසල් බලයෙන් යුතුව කරුණ දැකවදාල මැනව අමනුෂ්‍යයෝද ඔබ වහන්සේ හට වන්දනා කරත්මය අප විසින්නය නිතරම අසන ලද්දේය ඒ නිසා මේ අයුරින් අපිද පවසා සිටින්නෙමු ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට වන්දනා කළ මැනව ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට අපි වන්දනා කරමු විජ්ජාචරණ සම්පන්න වූ බුදුරජාණන් වහන්සේට අපි වන්දනා කරමු යත්ත චොග්ගච්ඡති සූරියෝ ආදිච්චෝ මණ්ඩලී මහා යස්ස චොග්ගච්ඡ මානස්ස දිවසෝපි නිරුජ්ජති බැස යන විට යම් තැනකින් ඒ මහා හිරු මඩල දිලිසෙමින් බබලන මහා මණ්ඩලයක් වන හිරු බසින විට දවසද පහව යනු ඇත යස්ස චොග්ගතේ සූරියේ සංවරී
ඉති පවුච්චති රහදෝපි තත්ථ ගම්භීරෝ සමුද්දෝ සරිතෝදකෝ ඒහිරු බසින විට රැයයි කවුරුත් කියන්නේ අන්න ඒ පෙදෙසේ ඉතා ගැඹුරට සරිසේ ගංගා ජලය එක් වූ සමුදුර නමින් නැති ජල තටාකය තිබෙන්නේ ඒවං අන්තත් ජානන්ති සමුද්දෝ සරිතෝදකෝ ඉතෝ සාපච්චිමා දිසා ඉතිනං ආචික්ඛති ජනෝ යං දිසං අභිපාලේති මහරාජාය සස්සිසෝ පැතිරුණු ජලය ඇති එය මහා සමුදුර ලෙස මේ අයුරින්ම ඒ දෙය බොහෝ දෙන දන්නාහුය ඒ දිශාවට ජනයා බටහිරයි පවසන්නේ බටහිරට අනපතුරන කිත් යසස් නැම පැතිරුණ දෙව් රජෙක් එහි සිටින්නේමය නාගානංච ආධිපති විරෝපක්ඛෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේහි නාගේ හේව පුරක්ඛතෝ නාගයන්නට අධිපති විරූපක්ඛ යන නම් ඇති ඒ මහාදේව රජතෙමේ නාගයන් පෙරටු කොට නැටුමින් ආගැයුමින් ඒ රජු සතුටු වන්නේ උත්තාපිතස්ස භාවෝ ඒකනාමාති මේ සුතං අසීතින් දස ඒකෝච ඉන්දනාමා මහබලා එකම නමින් යුතු උතුන් බොහෝ ගණනක් ඒ දෙවිට ඇත්තාවුයයි මා විසින් අසන ලද්දේ 91ක් වූ ඒ දිව්‍ය පුත්‍රයෝ මහා බල සම්පන්න වූ ඉන්ද්‍ර නම ඇත්තාහුය තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්ධුනං දුරතෝව නමස්සන්ති මහන්තං වීතසාරදං නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම හිරුගොත් වංශයේ උපන් බුදු සමිඳුන් දුටුව කල්ලි ඒ දෙව් පුතුන් දුර සිටම වඳින්නාහුය මහානුභාව සම්පන්න වූ
විශාරද බවට පත්නු ආජානීය පුරුෂයානිනි ඔබ වහන්සේට නමස්කාර වේවා පුරුෂෝත්තමයානිනි ඔබ වහන්සේට නමස්කාර වේවා කුසලේන සමෙක්ඛසී අමනුස්සාපිතං වන්දන්ති සුතං නේතං අබින්නසෝ තස්මා එවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං කුසල් බලයෙන් යුතුව කරුණ දැක වදාළ මැනව අමනුෂ්‍යයෝද ඔබ වහන්සේ හට වන්දනා කරත්මය අප විසින් එය නිතරම අසන ලද්දේය ඒ නිසා මේ අයුරින් අපිද පවසා සිටින්නෙමු ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට වන්දනා කළ මැනව ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට අපි වන්දනා කරමු විජ්ජාචරණ සම්පන්න වූ බුදුරජාණන් වහන්සේට අපි වන්දනා කරමු යේන උත්තර කුරුරම්මා මහානේරු සුදස්සනෝ මනුස්සාතත්ථ ජායන්ති අමමා පරිග්ගහා උතුරු කුරු නමින් යුතු සුන්දර දිවයිනක් ඇත ඉතා සුන්දර පෙනුමැති මහා මේරුවද එහි ඇත කිසිවක් කෙරෙහි නොඇලුන දැඩිව යමකට නොබැඳුන මිනිස්සුද එහි පහළ වෙත්මය නතේ බීජං පවපන්ති නපිනියන්ති නංගලා අකට්ඨපාකි මංසාලින් පරිබුංජන්ති මානුසා එහි සිටින මිනිසුන් බිජුවට නොඅපුරත්මය වගාවන් කෙරුමට නගුල්ගෙන නොයත්මය ඉබේ හටගත් නැල් සහල් ඔවුන් නැම වළඳත්මය අකනං අතු සංසුද්ධං සුගන්ධං තණ්ඩුලප්පලං තුණ්ඩිකීරේ පචිත්වාන තතෝ බුඤ්ජන්ති භෝජනං පොතු නොමැති දෝවිලි නැති ඉතා පිරිසිදු සුවඳැති
ඒල් සහල්ගෙන රන් බඳුනෙලා පිසගෙන ඔවුන් සතුටින් එය බුදින්නේ ගාවින් ඒක කුරංකත්වා අනුයන්ති දිසෝ දිසං පසොං ඒක කුරංකත්වා අනුයන්ති දිසෝ දිසං දෙනොන්නල්වාගෙන යානාවකට මෙන්නග දිසානොදිශාවේ සැරිසරායන්නාහුය ගවයින්ද අල්වාගෙන යානාවකට මෙන්නග දිසානොදිශාවේ සැරිසරායන්නාහුය ඉත්තිවාහනංකත්වා අනුයන්ති දිසෝ දිසං පුරිසවාහනංකත්වා අනුයන්ති දිසෝ දිසං ගෑනුන්නල්වාගෙන යානාවකට මෙන්නග දිසානොදිශාවේ සැරිසරායන්නාහුය පුරුෂයන්නල්වාගෙන යානාවකට මෙන්නග දිසානොදිශාවේ සැරිසරායන්නාහුය කුමාරිවාහනංකත්වා අනුයන්ති දිසෝ දිසං කුමාරවාහනංකත්වා අනුයන්ති දිසෝ දිසං කුමරියන්නල්වාගෙන යානාවකට මෙන්නග දිශානොදිශාවේ සැරිසරායන්නාහුය කුමරුන්ද අල්වාගෙන යානාවකට මෙන්නග දිසානොදිශාවේ සැරිසරායන්නාහුය තියානේ අභිරෝහිත්වා සබ්බාදිසානුපරියන්ති පචාරතස්ස රාජිනෝ ඕන්නේ යානාවලට නැග සියලු දිශාවන්නි සැරිසරායන්නාහුය ඒ රජුගේ පිරිසද එසේ සැරිසරායන්නාහුය හත්තියානං අස්සයානං දිබ්බං යානං උපට්ඨිතං පාසාදාසිවිකාචේව මහාරාජස්ස යසස්සිනෝ තස්සච නගරාහෝ අන්තලික්කේ සුමාපිතා ඇත්ඥානාවද අශ්වයානාවද එළඹ සිටියාවෝ දිව්‍යයානාවද මහල් ප්‍රාසාදයන් ආනොයෙක් සිවිකාගෙවල් මහාකිතු ගොස ඇති ඒ මහරජුහට මැනවින් මැවී තිබෙනා ඒ ඔහුගේ නගරයන්
ආකාසයේ පවති ආටානාටා කුසිනාටා පරකුසිනාටා නාටපුරියා පරකුසිතනාටා උත්තරේන කපිවන්තෝ ජනෝගමපරේනච නවනවතියෝ අම්බර අම්බරවතියෝ ආලකමන්දා නාම රාජධානී කුවේරස්සහිකෝ පනමාරිස මහාරාජස්ස විසානා නාම රාජධානී තස්මා කුවේරෝ මහාරාජා වෙස්සවනෝති පවොච්චති පච්චේ